අද ඉරිදා රෑ කිව්වට සඳුදා පාන්දර වෙන්න රිදි ටික හොදලා වේල ගන්නවා එළියේ තියෙන සෙතක් සෝ එකකට. දැන් වෙලාව පාන්දර 1:00යි. මේ ටික වේලෙනකම් පොඩ්ඩක් ඉන්න ඕන. කොරියාවේ ඉන්න අය දන්නවා, කොරියාවට එන්න අයත් මේක මතක තියාගන්න එක හොඳයි. ලොකු බෙඩ්ෂීට් වගේ දේවල් හොදලා වේල ගන්න කාමර ඇතුලේ අමාරු නම් මේ වගේ තැනට ඇවිල්ලා මානමක් විතර යනකොට හොදලා වේල ගන්න පුළුවන්. ඒ ටික වේලනකම් මම පොඩ්ඩක් එළියට ගිහලා බලනකොට මේ පොඩි ටවුන් එකක මම ඉන්නේ. නයිට් ලයිෆ් එක පොඩ්ඩක් බලන්න හිතුණා. පෙන්වන්න හිතුණා. මසාජ් සෙන්ටර්, නොරේපන්, පීසිපන් ඕවා තියෙනවා. එතන තියෙනවා පීසිපන් එකක්. PC ගේම් ගන්න යොන් ඔප් ජුන් කියන්නේ අපේ ඕපන් කියලා ගහන එක වෙනුවට කොරියාවේ ගහන එක. එතන කඩේ තියෙන මට ඒක තමයි වීඩියෝ කරන්න ඕනනේ. පැය 24 පුරාම ඇරලා තියෙන කඩයක් තියෙනවා. කවුරුත් බඩු විකුණන කෙනෙක් නැහැ. අපිට ඕන බඩුව අරගෙන අපිම සල්ලි ගෙවලා යන්න තියෙන්නේ. මේවකට ලංකාවේ නම් තාම නැහනේ. අයිස්ක්‍රීම් තියෙනවා, බිස්කට් තියෙනවා, චොකලට් තියෙනවා, බයිට් වර්ග ස්නැක් වර්ග තියෙනවා. අයිස්ක්‍රීම් තමයි ගොඩාක් වර්ග තියෙන්නේ. potato chips, තව කාමරයක් තියෙන එක මොනවද බලමු තියෙන්නේ. ඒකෙත් අයිස්ක්‍රීම්මයි. එක ජාතිය අයිස්ක්‍රීම්, තනිකර අයිස්ක්‍රීම් කඩයක්මයි. මේන්න තියෙනවා අංජු කියන්නේ බියර්, හොට් ඩ්‍රින්ක්ස් බොනකොට ගන්න බයිට්ස් වලට.